හොඳයි ඔබ දන්නවා අද අපි මේ රජරට පුරවරයට ඇවිල්ලා තියෙන්නේ LCB Finance PLC ආයතනයේ 26 වෙනි ශාඛාව විවෘත කිරීමේ උත්සවය සඳහා. ඉතින් මාත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙනවා බස්නාහිර සහ උතුරු මැද ප්‍රාදේශීය කළමනාකරු කේෂ රතුකෝරළ මහත්මයා. ඉතින් මම දැනගන්න කැමතියි වසර ගණනාවක් තිස්සේ මේ LCB Finance PLC ආයතනයේ ගොඩනැගීමත් එක්ක රජරට පුරවරය ඇයි තෝරගත්තේ LCB Finance PLC ආයතනයේ ශාඛාවක් ආරම්භ කරන්න? සස්සරණි ඇත්තටම කිව්වොත් LCB ෆයිනෑන්ස් එක අපේ ආයතනයේ මේ වෙද්දී දැනට බ්‍රාන්චස් තියෙනවා 26ක් තියෙනවා. මේ අද රජරට ඕපන් වෙන්නේ අපේ 26 වෙනි ශාඛාව තමයි ඕපන් වෙන්නේ. ඇත්තම කිව්වොත් අපි මේ රජරටට එන්නේ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් තමයි අපේ ප්‍රධානම අපේ සේවා සැපයුම් අපි කරන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් අද දවස ගැන අපිට ලොකු සතුටක් තියෙනවා. මේ අපි මේ වෙද්දිත් අපේ ගණදුරු බවතුන් 100කට වඩා වැඩි පිරිසක් අපි ඇත්තටම අපි අපේම පාරිභෝගික අපි කරගෙන තියෙනවා. ඉතින් මේ වෙද්දී අපේ බ්‍රාන්චස් 26ක් තියෙනවා. අපි LCB නාමයට 2016 ඉඳලා 2026 වෙනකන් අපි අවුරුදු 10ක කාලයක් තුල බ්‍රාන්චස් 26ක් අපි ඕපන් කරලා තියෙනවා. එතනින් අපි ග්‍රාමීය මට්ටමකට ඇවිල්ලා ඉවරලා අනුරාධපුරයේ වගේ මෙවැනි නගරයක ඇවිල්ලා අපි ආරම්භක දිනේදීම අපේ ගණදුරුකාර බවතුන් 100කට වැඩි ප්‍රමාණයක් අපි එකතු කරගෙන තියෙනවා. අපිත් එක පාරිභෝගික වෙලා තියෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් ලොකු සතුටක් තියෙනවා අද දවස ගැන අපිට LCB අපේ අභිමානව වෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් අනුරාධපුරය රජරට පුරවරය වගේ අපි මේ වගේ ආයතනයක ජනතාවට ලැබෙන පහසුකම් ගැන කතා කරාට පස්සේ අපිත් එක්ක අපි දැනගන්න කැමති ගොඩක් වෙලාවට ජනතාවගේ අවශ්‍යතාවය තමයි තෝරගන්න ඕනේ. එතකොට මේ වගේ පුරවරයක ජනතාවට මේ ආයතනෙන් LCB Finance PLC ආයතනෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවද ජනතාවට දෙන්න බලාපොරොත්තු වෙන්නේ? අපි ඇත්තම කිව්වොත් මේ පළාතෙන් අපි ගොඩාක් අපි බලන්නේ ඒ කියන්නේ මයික්‍රෝ ෆයිනෑන්ස් කියන කැටගරි එක. එතකොට 3 wheel බයිසිකල් ඒ පැත්ත අපි ප්‍රධානවම මේ අපේ ආයතන වෙතින් අපි පහසුකම් දෙනවා. ඊට අමතරව ස්ථාවර තැන්පතු ඉතුරුම් ගිණුම් සෑම ගිණුමම අපි අරා මේ විවෘත කරන්න පුළුවන්. ඒත් එක්කම තව රන් අය සේවාවන් ඒ සේවාවමුත් තියෙනවා. ප්‍රධානම දේ වෙන්නේ අපි අපේ ගණතුරු බවතුන් හරහා අපි ගණතුරු බවතුන්ට අපි හරහා අපි දවස ගානේ අපේ සේවිංස් account වලට සල්ලි එකතු කරන අපේ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා daily collection කියලා. ඉතින් ඇත්තම කිව්වොත් අපි ඒ හරහා අපේ ගණතුරු වාර බවතුන්ට අපි ලෝන් ලබා දෙනවා. ඉතින් මට හිතෙනවා අපේ මේ LCB අපි අපේ පාරිභෝගික ජනතාවට ලොකු සේවයක් අපිට වෙනුවෙන් ලබා දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මූල්‍යමය වැඩ කටයුත්තකට අනිවාර්යයෙන්ම තෝරගන්නවා නම් ඔබේ අවශ්‍යතාවය මොකක්ද? ඔබේ උවමනාව මොකක්ද? ඔබට හරියාකාරව විශ්වාසවන්තව ලබා ගන්න පුළුවන් මූල්‍යමය පහසුකම් අතර LCB Finance PLC ආයතනය කියන්නේ අනිවාර්යයෙන්ම ජනතාවගේ විශ්වාසය මත රඳා පවතින ආයතනයක්. මොකද එහෙම නැත්නම් 26 වෙනි ශාඛාව දක්වා අපිට මේ ගමන එන්න අපහසු වෙනවා. ඉතින් අද දවසේ ඔබතුමාට බෙහෙවින් ස්තුතියි මේ අවස්ථාවට සම්බන්ධ වුණාට. අවසාන වශයෙන් ජනතාවට මොනවම් හරි දෙයක් කියන්න තියෙනවා? ජනතාවට කියන්න තියෙන්නේ ඇත්තටම අපිත් එක්ක ගණතුරු කරන් දෙන්න. මේ අපේ 20 වෙනි ශාඛාව අපි මෙතනින් එහාටත් තව යනවා. අවුරුදු 10ක් තුල ගමනක් තුල අපි ලොකු දුරක් ආවා. මේ 26 වෙනි බ්‍රාන්ච් එකෙන් අපි අයිමත් ඊළඟට 27 වෙනි බ්‍රාන්ච් මේ ශාඛාවටත් යනවා. ඉතින් අපිත් එක්ක ඔබතුමාලා සියලු දෙනාම අත්වල බැද ගන්න අනුරාධපුර නගරයටත් අපි ලොකු සේවාවක් LCB වෙනුවෙන් ලබා දෙනවා. දකුණු ලකින් පටන්ගෙන රජරට පුරවරයට ඇවිල්ලා තියෙන්නේ ජනතාවගේ විශ්වාසය නිසාම තමයි. ඒ නිසා ඔබේ මූල්‍යමය අවශ්‍යතාවයකට තෝරගන්නව නම් සුදුසුම තැන තමයි LCB Finance PLC ආයතනය කියලා කියන්නේ.